ඔන්න ඉතින් මුලින්ම ඕන චොකලට් ටික ගත්තා. චොකලට් ටික අරගෙන චුට් කෑලි වලට කපා ගන්න තමයි මුලින්ම. චොකලට් ටික කපාගෙන ඉවර වුණාට පස්සේ ඊට පස්සේ උණු වතුර එකක් ලිපෙන් තියලා වෙන භාජනයකට චොකලට් ටික දාගත්තා. චොකලට් ටික දාගෙන අර පැහුණු වතුරට බටර් ටිකකුත් දාගත්තා චොකලට් එකට. ඊට පස්සේ ඒක පැහුණු වතුර භාජනයට තියලා රත් වෙන්න දුන්නා. හැබැයි ඒක මං හිතන්නේ හරි ගියේ නෑ. ඒකට අපිට වතුර දාන්න අමතක වුණා. මං හිතන්නේ වතුරක් දාන්න ඕන. ඊට පස්සේ කොහොම හරි කිරි එකක් දාගෙන ඒකට මාර් බිස්කට් දාලා හොඳට පොඟව ගත්තා. පොඟවගෙන ඒක හොඳට පොඟවගෙන වෙන භාජනයකට හිමින් තියාගත්තා. අතුරු ගත්තා. ඊට පස්සේ චොකලට් පේස්ට් එක නම් හරියට ආවේ නැහැ. ඒත් ඉතින් අපි ඒකත් බිස්කට් මැදින් දාගත්තා. ඊට පස්සේ ආයෙත් ඒක උඩින් කිරිවල පොඟවලා බිස්කට් ලේයර් එකක් දාගත්තා. ඊට පස්සේ මට හිතුණා බිස්කට් නිකන් මේවා වෙලා පැකිලා මදි කියලා. මම ඒක උඩින් කිරි දාගත්තා. ටිකක් කිරි වැඩිපුර දාගත්තා. හොඳට මේවා වෙන්න. මම බිස්කට් පුඩින් හදන පළවෙනි පාර නෙමෙයි. හැබැයි අනේ මන් දන්නේ හරි ගියේ නැහැ. ඊට පස්සේ මම අර ඉතුරුන චොකලට් චුට්ටක් ලස්සනට කියලා උඩින් නිකන් දාගත්තා. ඒකට ඉතින් කැත වුණා. ඊට පස්සේ ඕක පිච්චිකෙන් තියන්න තමයි තිබ්බේ. පිච්චිකෙන් තියලා මං හිතන්නේ මං තියන්න ඇති ඕක පැය 2-3ක් විතර පිච්චිකෙන් තියන්න ඇති. පිච්චිකෙන් තියලා අරගෙන ඉතින් කෑවා. පොඩි චොකලට් මදි ගතියක් තමයි තිබ්බේ. ඉතින් අපි කෑවා. ඉතින් ඔයාලත් හදලා බලන්න. හැබැයි තව චොකලට් වැඩිපුර ගන්න. මොකද අපිට චොකලට් තමයි මදි උනේ. නැත්තම් අනිත් ඔක්කොම හොඳට තිබ්බා. ඉතින් එහෙනම් ගිහින් එන්නම්. බයි.